අද අපි චිකන් සුප් එකක් හදන්න යන්නේ. භාජනයක් අරගෙන රත් වෙන්න තියලා ඒකට එළඟි තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වෙනකොට අපි කටුත් එක්කම තියෙන චිකන් කෑලි ටිකක් එකතු කරගන්නවා. ඊළඟට තක්කාලි, කැරට්, බිම්මල් ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට අපි මේක හොඳට කලවම් කරලා අල ගෙඩියක් අරගෙන ඒකෙන් ටිකකුයි පරිප්පු ටිකකුයි ලීක්ස් වල යට කොටසෙන් කෑලි කිහිපයක් කපලා වතුර ස්වල්පයකුත් Tamanට ඇති ගන්නට එකතු කරගෙන මේක තැම්බෙන්න අරිනවා. මේ දේවල් ටික හොඳට තැම්බෙනකොට අපි ලුණු එකතු කරලා ගෝවට ස්වල්පයක් එකතු කරගන්නවා. ඒක මම පාට දෙකකින් එකතු කරගත්තාද. බෝංචි එකතු කරගත්තේ මම සුප් එක බාන්න ලං වෙලා. එතකොට ඒකේ කොළ පාට ලස්සනට ඉතුරු කරගන්න පුළුවන් අපිට. අන්තිමට අපිට එකතු කරගන්න පුළුවන් චෝටියට කපාගත්ත ලීක්ස් කෑලි ටික. තලාගත්ත ගම්මිරි සැට ටිකකුත් එකතු කරාට පස්සේ මේ සුප් එකට හොඳ රසයක් ගන්න පුළුවන්.